මම රණවිම රෝයල් එකේ ෆස්ට් අයි A3යි ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 40. ඒක ඇත්තටම පට්ට ඒ කියන්නේ වැඩ අතින්නම් සුපිරි. අපේ ඉස්කෝලෙන් ළමයි 5ක් විතර ආවා. 5න් 3කට A තියෙනවා ෆස්ට් අයි එකෙන්ම. ඉස්කෝලේට A 4ක් තියෙනවා මට මතක විදිහට A 4න් 3ක්ම දේශප්‍රිය සර්ටිෆිකේට්. A level කියලා කියන්නේ එහෙම ලොකුවට ඔළුවට බරක් ගන්න ඕන දෙයක් නෙමෙයි. මම 100%ම අන්තිම කාලේ කරේ දේශප්‍රිය සර් කියපු වැඩ. හැමෝටම good morning. මම රණවිම රෝයල් එකේ ෆස්ට් අයි A3යි ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 40. සර් ඇත්තටම පට්ට ඒ කියන්නේ වැඩ අතින්නම් සුපිරි. ඒ කියන්නේ තියරි එකක් ඉවර කරලා ඊට පස්සේ අපිට වෙනම එසේ ලියන්න දෙනවා. ඒ වගේ ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් දේවල් ගොඩක් කරා. ඊට අමතරව අපේ ඉස්කෝලෙන් ළමයි 5ක් විතර ආවා. ඉතින් 5න් 3කට A තියෙනවා ෆස්ට් අයි එකෙන්ම. එක්කෙනෙක් මම අනිත් එක්කෙනා 30ක් තව මලීෂා කියලා ළමයෙක්. තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට B දෙකක් තියෙනවා. කවුරුත් ෆේල් නැහැ. ඉස්කෝලේ තියෙන A3 විතරයි නේද? ඉස්කෝලේ A 4ක් තියෙනවා. ඉස්කෝලේ මුළු ඉස්කෝලේට මේ 4යි ගියා. ඉස්කෝලේට A 4ක් තියෙනවා මට මතක විදිහට A 4න් 3ක්ම දේශප්‍රිය සර්ගේ. ඇත්තටම සර් thank you ඒකට. A level කාලේ ගැන කතා කරොත් එහෙම A level කාලේ තනිකරම පළවෙනි අවුරුද්ද එකමාර විතරම පිස්සු තමයි කෙලියේ. ආය මේ කියන්නේ ඉස්කෝලේ අමතර වැඩක් කරා. මේ ඉතින් ඒවා දැන් මතක් වෙද්දි මාර ආතල් දේවල්. ඉතින් වැඩ කරන විදිහ ගැන කතා කරොත් එහෙම ෆස්ට් අයි එකේ ඒ කියන්නේ මම O level වලට එනකන් හොඳට වැඩ කරන් ආවා. ඒ කියන්නේ O level වලදී සාමාන්‍යයෙන් සෙක්ෂන් එකේ සාමාන්‍ය වැඩ ඉස්සරහා හිටියා ගොඩක්. ඊට පස්සේ මේ ඒ වැඩ ටික කරගෙන ආවට පස්සේ O level වලට A level වලට ඇවිල්ලා A level වලදී අමතර වැඩ ගොඩකට අහු වුණා. ඉතින් අවුලක් වුණේ නැහැ. ඒ ටිකත් කරගෙන ගියා. ඊට පස්සේ යද්දි මට තේරිච්ච දෙයක් තමයි මම අර පළවෙනි ඒ කියන්නේ මුල් කාලේ හිටිය විදිහට පස්සේ වෙද්දි නෑ කියලා. ඉතින් හරියන්නේ නෑ කියලා ඊට පස්සේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ෂේප් එකේ කරගෙන ගියා වැඩි එහෙම මේ කියන්නේ MCQs තිබ්බේ බයෝ වලට 45ක් දොහද තිබ්බා. ෆිසික්ස් වලට 43යි. ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට තිබ්බා 46ක් විතරයි. මං හිතන්නේ එසේ එකෙන් තමයි ගොඩක්ම හදාගත්තේ. බයෝ එසේ එකත් අවුලක් තිබ්බේ නැහැ. දේශප්‍රිය සර්ට මතක් කරන්න ඕන. විභාගයට කලින් දවසේ සර්ට ප්‍රශ්නකුත් වෙලා තියෙද්දි අපිට දැම්ම ගෙසින්ස් ටික. ඒකේ ඒ කියන්නේ ඇත්තටම ඒ තියරි ටික බලන් ගියා නම් එසේ 3ක් ලියා ගන්න තිබ්බ බය නැතුව. ඇත්තටම ඒක මාර හයියක් වුණා ඒ වෙලාවේදී. සර්ට ඇත්තටම ඒකට තෑන්ක්ස්. කරපු ඒ වෙලාවේ කරපු උදව්වට සර්ටත් ප්‍රශ්න තියෙද්දි ඊට අමතරව කියනවා නම් අමතර වැඩ ගැන කතා කරනවා නම් හැමදේම බැලන්ස් කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් නම් 26 කට්ටියන්නේ. 26 කට්ටියට දැන් අමතර වැඩ කරන්න නැතුව ඇති කියලා හිතනවා. මුල් ටිකේ කරන්න නැති ගොඩක් කට්ටිය ඒ වගේම වැඩ තපස් වෙලත් ඇති. ඒ කියන්නේ ක්ලාස් එහෙම කට් කරලත් ඇති. අපිත් එහෙමයි. මාත් ගොඩක් ක්ලාස් එහෙම කට් කරලා තියෙනවා. ඒ වුණාට ඒ ටික බැලන්ස් කරගන්න පුළුවන්. තව මාස 4ක් තියෙනවානේ. මාස 4ෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්. A level කියලා කියන්නේ එහෙම ලොකුවට ඔළුවට බරක් ගන්න ඕන දෙයක් නෙමෙයි. මම 100%ම අන්තිම කාලේ කරේ දේශප්‍රිය සර් කියපු වැඩ. එතකොට ඉතින් ඇත්තටම ලොකුවට ලොකු බරක් ආවෙත් නැහැ. එක්ස්ට්‍රා ක්ලාස් එහෙම කිසිම දෙයක් කරලා නැහැ දේශප්‍රිය සර්. ඒ කියන්නේ ඇත්තටම මේ සර්වර් දැන් උඩින් තියන්න කියනව නෙමෙයි අත්ත කතා කරන්නේ. ඉතින් මේ ඊට අමතරව කියනවා නම් රැල්ලට අහු වෙන්න එපා. ඊට පස්සේ කියනවා නම් බාහිර වැඩ කරගෙන යන්න පුළුවන්. බාහිර වැඩ ඒ කියන්නේ අන්තිම මාස 6 වගේ නවත්තන්න අමතර වැඩත් එක්ක කරගෙන ෂේප් එකේ කරා යන්න ලොකුවට බරක් ගන්න යන්න එපා. ෂේප් එකේ කරා යන්න අන්තිම කාලේ හොඳට වැඩ කරන්න ඉෆෙක්ටිව් වැඩ කරන්න ඔයාලට අනිවාර්යෙන් පුළුවන් ෆස්ට් ටයිම් යන්න සර්ගේ රිසල්ට් උත් වැඩි කරන්න නුවර රිසල්ට් උත් වැඩි කරන්න මෙරිට් පුළුවන් තරම් වැඩියෙන් යන්න බලන්න. එතකොට තව කෙනෙක්ට chance එකක් සෙට් වෙනවා. කියන්න තියෙන්නේ එච්චරයි. අහන් හිටපු හැමෝටම ස්තුතියි. ඇත්තටම සර්ටත් ගොඩක් තෑන්ක්ස් කරපු උදව්වට. කැපවෙන දරුවන්ට අපවෙන බයෝ පන්තිය බයෝලොජි දේශප්‍රිය සෙනවිරත්න නම්බර් 0 මහනුවර ලියාපදිංචි සඳහා 071 978 48 08